හලෝ ඉතින් කොහොමද අපේ ගෙන ගන්න හස කොල්ලගෙල සෙට්ටට ඔන්න ඉතින් මං අදත් අරගෙනවා ඇගේ ලයිෆ් එක ලෙවලක් කරගන්න පුළුවන් තවත් විදිිය ඉතින් අපේ ගොඩක් අය කරන්න වැඩත් තමයි වැඩ කල්දානක ඉතින් මේ විදිහට වැඩ කල්දානක වෙන්නේ පස්සේ කරන්න තියෙන වැඩටික වැඩි වෙලා ඔයාම ස්ට්‍රෙස්ස ගන්න එක ඉතින් ඒක නවත්තන්න අනිවාරෙන්ම අද වීඩියෝගෙන් වට දවෙනවා මේ විදිහට ඔයා වැඩකරොත් ඔයාගේ ගෝල්ල එකටත් ඔයාට ඉක්මටම යන්න පුළුවන් ඉතින් වීඩියෝකට යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා ඔයා තාමත්මගේ ස්ටැනල් එක සබස්ක්‍රයිබ් කළ නැත්තා මේ දැම්ම පල්ල ඇතින සබස්ක්‍රයිබ් බටන එක ඔබන්න ඉතින් ලස්සන නිමේශනයකු ප්ලේවන පොඩ්ඩක් කරලම් බලන්නකෝ ඒපගේම එතන තියෙන බෙල්ල එකක් ගහගෙන යන්න එතකොට යාට ම දාන හැම වැදගත් වීඩියෝ එකම මිස් කරගන්නතු බලන්න පුළුවන් තවදයක් අපි ගොඩ ඇද්දි තවත් කෙනෙක් ගොඩදාගෙන මේ පැයි ගොඩ යන්න ඉතින් ඒක ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ඔය වැඩ කල්දානය අලුවට ෂයා කරන්න එයා මේ වීඩියෝ එක බල්ල සමහරට ඒ පුරුද්ධ අතාරන්නත් ඉඩ තියෙනවා ඉතිමා මේ විඩියෝකට ලයිකයක් දැම්මොත් තවත් කෙනෙට්ට මේ විඩියෝක සජස්ටන්න ඉඩ තියෙනවා ඉතින් එහෙනම් ඉන්ටරුවගෙන් පස්සේ අපි බලමු මොකක්දේ වැඩ කල්නොද මේ රහස කියලා අපි අමුහෙනම් වීඩියෝ එකට ඉතින් මම කියපු විදිහට බුද්ධිමතුන් විතරක් අනුගමනය කරන ඒ වැඩ කළුණද වෙයි මේ රහසු තමයි ටු-ඩු ලිස්ට්ස් මොකක් දැන් හිතන ඇති මොන කියනවාද මෙයා මේ කියවන්න කිය ටුඩු ලිස්ට කන්න ඕනකට හදාගන්න පුළුවන් ඉතින් ඒකට වැඩ කරන්න කොමද මට දෙන්න තියෙන උත්තරේ තමයි ටුඩු ලිස්ට ලස්සන්ට හැදුවත් ඔය අනිවාරෙන්ම ඒ වැඩටික් කරන්න පෙරෙමු මොකද මමත් ටුඩු ලිස්ට කරනවා වැඩ කරන කෙනෙ ඉතින් ටුඩු ලිස්ටයක් ඇදුවම ඒ වැඩේකන තත්වට පත්වන මේ මැචික්කය මොකක්ද වා දන්නවාද ඇත්තර මේ මැජික්කය නම තමයි සයිගනික් ෆෙක්ටය ඉතින් ඒකට සිංහලෙන් කියන්නේ අසම්පූර්ණ වැඩ මතය කියලා ඔයා වැඩක් කරන්න ඕනි කියලා ටුඩු ලිස්ට එකට දාගත්තම ඒක යනවා ඔයාගේ අසම්පූර්ණ වැඩමතකට ඒක නිසා ඔයායි වැඩේ එවර කරනකම් මුලෙන්වාට ඉන්න දෙන්න හදිසියේ ඔයායි වැඩේ මග නතර කරලා වෙන්න ටුඩු ලිස්ට එකේ නැති වැඩක් කරන්න පටන් ගත්ත කියමුකෝ එතකොට ඔයාගේ මුලෙන්වාට හිනවා ඒ මෝයමකක්ද ඔය කරන්නේ ඉස්සල්ල ඕනි වැඩේ කෙල්ලා ඉන්න ඊට පස්සේ ඕනිම ගුලක් කරගන්න ඉතින් මේ විදිහට ඔයායි තාස්ක ඉවර කරාට පස්සේ අපේ මොලට පට්ට හැති එනිසා ඩැල්ලක ඩෝමින් රිලිස් කරනවා ඊට පස්සේ නිකම්ම ඔයාට වැඩ කරන්න ආසීතනවා ඉතින් මෙහෙම තමයි ටුඩු ලිස්ටයක් හදන එකෙන් නිකම් ඔයා වැඩ කරන්න පිළඹෙන මේවා මේ මම කියන දේවල් එහෙම නෙමෙයි හරිද සයන්ටිෆිකලි ඔප්පු කරලා තියෙන දේවල් ඉතින් මටත් මේ ගැන අත්දැකීම් තියෙනවා දැන් ඔයා දන්නවනේ ටුඩු ලිස්ටයක් හදන එක කොච්චර වැදගත්ද කියලා අපි දැන් බලන්න යන්නේ ටුඩු ලිස්ටයක් හදන මෙතඩ්ස් ටික මුලින්ම ඔයාට මේකට ඕනේ වෙනවා ලස්සන පොඩි පොතක් මේ පොතයාගේ වයිබ් එකට මැච්චෙන ලස්සන පොතක් වෙන්න ඕනේ හරිද හරි මම අද කතා කරන පළවෙනි ක්‍රමය තමයි ක්ලාසික් ටු-ඩු ලිස්ට් මෙතඩ් ඉතින් මේක හරිම සරලයි ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම දිනේ දැම්මා ඊට පස්සේ කරන්න තියෙන වැඩ ටික ලියාගෙන ගියා ඉස්සරහින් පොඩි කොටුවක් ඇඳලා ඒ වැඩේ කම්ප්ලීට් කරාට පස්සේ ඒ කොටුවේ හරියක් දාන්න තියෙන්නේ ඉතින් ඔයාගේ වැඩේ කරේ නැත්තම් කතරයක් දාන්න ඉතින් මේක හරිම ඉක්මන් සහ හරිම සිම්පල් ක්‍රමයක් මේ ක්‍රමේ සාමාන්‍යයෙන් මැච් වෙන්නේ ටිකක් සාම්ප්‍රදායික අයට හරි මේ ක්‍රමේ මැච්චෙන් නැත්තම් මම තව ක්‍රම දෙක තුනක්ම ගෙනහලා තියෙනවා හරිද හරි අද බලමු ඊළඟ මෙතඩ් එක මොකක්ද කියලා ඒක තමයි ට්‍රැෆික් ලයිට් ටු-ඩු ලිස්ට් නෑ මේ මම කලින් කතා කරපු ට්‍රැෆික් ලයිට් මෙතඩ් එක නෙමෙයි හරිද මේකෙදි වෙන්නේ ඔයා කරන ටාස්ක් ටික කොටස් තුනකට බෙදෙනවා ඒ කියන්නේ ඔයාට අඩු ඉෆෙක්ට් එකක් දෙන්න වෙන ලේසි වැඩ ටික කොළ පාටිනුත් එවර කරන්න පොඩ්ඩක් වෙලා යන වැඩ ටික කහ පාටින් හරි තැඹිලි පාටිනුත් ඩීප් ෆෝකස් කරන්න ඕනි හාඩ් ටාස්ක් ටික රතු පාටනුන් ලියාගන්න ඊට පස්සේ ඒ වැඩේ කම්ප්ලීට් කළාම ඉස්සහා කොටුවක් ඇඳලා ඒක චෙක් කරන්න ඉතින් මේ ක්‍රමෙන් ඔයා දවසේ අනිවාර්යෙන්ම කරන්න ඕනි වැඩ ටික හයිලයිට් කරලා පෙන්නනවා ඉතින් ඒක ඔයාට එක්ස්ට්‍රා බෙනිෆිට් එකක් වෙනවා හරි මම අද ගෙනාපු ඊළඟ ටු-ඩු ලිස්ට් හදන ක්‍රමය තමයි ටයිම් බ්ලොකින් ටු-ඩු ලිස්ට් මෙතඩ් එක මගේ මේ වීඩියෝ එක බලපු අය නම් මේක දන්නවා මේ තම්නේල් එක ඕලෙවල් ස්ටඩි ප්ලෑන් එකක් කියලා තිබුණට මේක ඕනම කෙනෙක්ට මැච් වෙන සුපිරි ප්ලෑන් එකක්. ඔයාලට මේ ටයිම් බ්ලොකින් ටු-ඩු ලිස්ට් මෙතඩ් එක ගැන ගොඩක් දේවල් මේ උඩින් වැටෙන කාඩ් එක ක්ලික් කරලා බලන්න පුළුවන්. තව ඕනේ නම් මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මේ වීඩියෝ එකේ ලින්ක් එකක් දාලා තියෙන්නම්. එතකොට ඔයා මේ වීඩියෝ එක ඉවර වෙලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ ගොඩක් විස්තර කතා කරමු නිසා මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. දැන් මම කියන්න යන මෙතඩ් එක නම් ගොඩක් වැදගත්. මේකෙදි මෙහෙමයි වෙන්නේ. ඔයා මුලින්ම කොටු තුනක් මේ විදිහට ගහගෙන උඩම කොටුවේ
ටුඩු ලිස්ට් එක දාගන්න. ඒ කියන්නේ ඔයා තාම කම්ප්ලීට් කරලා නැති ටාස්ක් ටික උඩම කොටුවේ දාගන්න. දෙවෙනි කොටුවට දාන්න ඕනේ මේ වෙද්දි කෙරමින් පවතින ටාස්ක්. ඒ කියන්නේ ඔයා උදාහරණයක් විදිහට උඩම කොටුවේ දාපු ටාස්ක් එකක් මේ වෙද්දි කරන්න පටන් අරන් නම් උඩම කොටුවෙන් ඒ ටාස්ක් කපලා දෙවෙනි කොටුවට දාගන්න. ඊට පස්සේ මේ යටම කොටුවට දාන්න ඕනේ ඔයා කම්ප්ලීට් කරපු ටාස්ක්. දැන් ඔයා දෙවෙනි කොටුවේ ඒ වැඩේ කරලා ඉවරනාට පස්සේ ඒක එතනින් කපලා යටම කොටුවට දාන්න. ඉතින් මේ මෙතඩ් එක ගොඩක් වැදගත් වෙනවා බිස්නස් එකක් කරන කෙනෙක්ට. ඉතින් මේ ක්‍රමේ නම තමයි කන්බන් මෙතඩ් එක. කන්බන්. අමුතුයි නේද? හරි ඊළඟට මම කියන්න යන්නේ ගොඩක් වැදගත් මෙතඩ් එක. සමහර විට ඔයා මොකක් හරි නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් not to do list එකක් හදාගන්න. ඉතින් මේකෙන් කරන්න තියෙන්නේ ඔයා to do list එක හදන එකේ යටින්ම ඔයා කරන්න ඕනේ නැති දේවල් ටික එක්ක රතු පෑනෙන් හරි එක්ක කතර ලකුණක් ඉස්සරහින් දාලා හරි දාගන්න. ඉතින් මේක ඔයාට ගොඩක් උදව් වෙයි ඇඩික්ෂන් එකකින් වගේ දෙයකින් මිදෙන්න. ඉතින් වෙන වීඩියෝ වල වගේම අපි බලමු බෝනස් ටිප් එක මොකක්ද කියලා. ඉතින් මම බෝනස් ටිප් එක විදිහට ගෙනාවේ ජර්නලින්. මම කලින් කරපු වීඩියෝ එකෙත් මේ ගැන කිව්වනේ. අතා මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් උඩුවට යන කාඩ් එක ක්ලික් කරලා බලන්න. ඉතින් ජර්නලින් වලින් ඔයාගේ to do list එකෙන් එන වැඩේ තවත් ඉෆෙක්ටිව් වෙනවා. මොකද අපි දෙයක් ගැන to do list එකේ ජර්නල් එකේ දෙකේම ලිව්වොත් ඒක අපේ මොළයට තවත් හොඳට කාවැද්දෙනවා. ඒ කියන්නේ මම අර කලින් කිව්වේ අසම්පූර්ණ වැඩ මතකයි කියලා. ඉතින් ඔයා to do list එකෙත් මේ දේ කරන්න ඕනේ, ජර්නල් එකෙත් මේ දේ කරන්න ඕනේ කියලා ඒ දෙකේම ලිව්වට පස්සේ අපේ මොළේ අසම්පූර්ණ වැඩ මතකයට ඒ වැඩේ හොඳටම යනවා. ඉතින් මේකත් අනිවාර්යෙන්ම ඔයා try කරලා බලන්න. ඔන්න එහෙනම් අද අපි අපේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඔයාගේ කමෙන්ට් මට මේ channel එක කරගෙන යන්න ලොකු හයියක්. ඒ වගේම තියෙන ප්‍රශ්නත් ඔහොමම කොටාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඔයාගේ වැඩ කල් දාන යාළුවට මේක පිළිහෙන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එක අපි හම්බ වෙනකන් level up වෙන්න. මේ වම් පැත්ත වටන වීඩියෝ එක අපේ මනෝගහන සෙට් එකට. මේ දකුණු පැත්ත වටන වීඩියෝ එක පාඩම් කරන්න කම්මැලි සෙට් එකට. එහෙනම් ගිහින් එන්න. මම සෙම් ගෙටි. හරි දැන් ගිහින් to do list එක හදන වැඩේ කල් නොදා දැම්ම හදාගන්න. එහෙනම් ගිහින් එන්න.